ඉතින් මම බිත්තර ගත්තා. අපි ගෙදර ගිහිල්ලා මේක ඔම්ලට් එකක් දාලා කමු. ලිපපත්තු කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා යාළුවනේ බිත්තරේ බෙද ගන්න. මම දැන් හොයන්නේ යාළුවනේ. සරසඳින්න ඔබට තේනම්. වරාය හනේ මාතන තෙන්නම්. ලාහ ගුවන් දෙතල සිදීනම්. එනින් සරේ නුඹසි කොටන්නම්. අම්මට වගේ ලිපපත්තු කරන්න මට ඇත්තට තේරුම් නැහැ. අවුලන්නේ කොහොමද ලිපපත්තු කරලා බිත්තරේ බෙදලා කමු යාළුවනේ. බිත්තර 3ක් අද එකට බෙදලා කන්න යන්නේ. අම්මත් ගෙදර නැති වෙලාවේ අම්මා ටවුන් එකට ගියා. ලිපනම් දැන් හොඳට ඇවිල්ලා යාළුවනේ. ඇත්තටම කියන්නේ බිත්තර කියන්නේ අමුතුම රස කෑමක් මට නම් මම මාරම පෙරේත කෑමක් තමයි යාළුවනේ බිත්තර කියන්නේ. ඇත්තටම කියනවා නම් බිත්තර වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක් මගේ හදවතේ. එහෙනම් යාළුවනේ දැන් චාත්තිය හරි පදම් වෙලා තියෙන්නේ. දැන් මේකට තෙල් ටිකක් දාගමු. මම ලුණු කපලා රවුමක් කපලා නෙවෙයි හදන්නේ නෝමල් විදියට හදන්නේ බිත්තරේ. යකෝ තෙල් නැද්ද මේකේ? හරි තෙල් ටිකක් දාගත්තා. අම්මා එනකොට බණින්න නැහැ ගේ හැටි කරලා කියලා. අම්මා හැමදාම බණිනවා ඒක අම්මගේ ගතිය. චාත්තිය රත් වෙනකන් ඉමු යාළුවනේ බිත්තරේ බදලා කන්න. ඔන්න යාළුවනේ දැන් තාම හරි ගියේ නැහැ. පොස් යාව ගන්නවා. උඹට දෙන්නේ නැහැ. ඔව්. මම විතරයි බිත්තර කන්නේ. ඔව්. ඇත්තරම මූ කන්නේ බිත්තර මූට කොච්චර බිත්තර දුන්නත් මූ කන්නේ නැහැ. ඒක තමයි මගේ තියෙන ස්පෙෂල්ම දේ. බිත්තර තුලම කඩමු යාළුවනේ. අයියෝ. චාතියෙන් එළියට වැටෙන යාළුවනේ බිත්තර ටික. දැන් තියෙන යාළුවනේ ලුණු ඇඩ් කරගන්න. අපේ අම්මා දාන තරම් ලුණු නම් මම දන්නේ නැහැ එච්චර දාන්න. ඔන්න යාළුවනේ මට තියෙන එකම ප්‍රශ්නේ තමයි ලුණු දාද්දි වරදින එක. ලුණු දානකොට මට වරදිනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ලුණු වැඩි වෙනවා අඩු වෙනවා මම දන්නේ නැහැ. ඒක මාරම වැඩක්. යාළුවනේ එහෙනම් මම බිත්තරේ බෙදගත්තා. මම බත් චුට්ටයි බෙදාගත්තේ. එහෙනම් කමු. ඔයත් කනවද කතා? ඔලෙන් එහාට. බිත්තරයක් නැත්තම් වැඩක් නැහැ යාළුවනේ. අනිවාර්යෙන් තුන් වේලටම බිත්තර තිබ්බනම් හොඳයි හිතෙනවා. කතා කමු.